හායි මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා කොහොඳින් ඉන්නවද? මම නම් සනීපෙන් ඉන්නවා. ඉතින් මේ තමයි Summer Diaries channel එකේ second vlog එක. ඉතින් අද ඔයාලා දන්නවද අද අපි කොහෙද මේ උදේ පාන්දරම පිටත් වෙලා යන්නේ කියලා? ඉතින් අද මාත් එක්ක යන්න අපේ අම්මයි තාත්තයි මල්ලි යනවා. ඉතින් මේ පාරේ යනකොට තමයි කඩුගන්නාව හම්බෙන්නේ. ඉතින් මේ පාර තමයි කොළඹ ඉඳලා අපි නුවර යනකොට යන පාර. ඉතින් ගොඩ දෙනේ මේ පාර අඳුරනවා. ඉතින් අපි යන ගමන් කඩුගන්නාවෙත් නවත්තන්න හිතාගෙන ඉන්නවා උදේ කෑම ගන්න. ඉතින් මම එතකොටත් අපි ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික මම මේ වීඩියෝ එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් අපි ඒවත් බලමු. ඉතින් ඔන්න අපි කඩුගන්නාවට ආවා. ඉතින් මං ගල විදපු තැන නම් මගේ වීඩියෝ එකට කැප්චර් කරන්න හිතුවේ නෑ. මොකද මේ ස්ට්‍රීට් එක මම මෙතෙන්ට කැප්චර් කරන්න හිතුවා. මොකද එතන මාරම view එකක් තමයි තිබ්බේ. ගහක් ගාව ඉඳලා තමයි මං ගත්තේ. ඉතින් ඔයාලා මෙතන උදේ කෑම ගන්නවා නම් ටිකක් පරිස්සම් වෙන්න. වඳුරු ගොඩක් ඉන්නවා. එතකොට පොඩි අය ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඉතින් ලොකු අය ඉන්නවනම් එයාලා පොඩ්ඩක් බලන්න. ඉතින් ඔන්න අපි ඒ පන්සලට ආවා. බලන්නේ කොහෙද කියලා? ඔව් ඒ නෙල්ලිගල තමයි. හරිම ලස්සනයි නේද? ඉතින් අපි මෙහෙ එන්න පාන්දර 4ට තමයි ගෙදරින් පිටත් උනේ. ඉතින් අපි මෙහාට එනකොට උදේ 8:00ට විතර. ඉතින් මේ පන්සලේ චෛත්‍ය දෙකක් තියෙනවා. එකක් සුදු පාටයි අනික රත්තරන් පාටයි. ඉතින් මේ තියෙන්නේ ලංකාවේ ක්‍රමයට හදපු සුදු පාට චෛත්‍ය. බුබ්බුලාකාර හැඩයක් තමයි තියෙන්නේ. ඉතින් මේ චෛත්‍ය වටේටම තියෙනවා රත්තරන් පාට ආලේප කරපු හාන්සයන්ගෙන් හදපු ටිකක් උස වැටක්. ඉතින් ඒකත් එක්ක ඈතින්දන් බලනකොට මේ චෛත්‍යෙට මාරම view එකක් තමයි තියෙන්නේ. ඉතින් මම ගොඩක් රෙකමන්ඩ් කරන්නේ ඔයාලා උදේ එනව නම් එන්න. මෙතෙන්ට හරිම ලස්සනට පාන්දරට මීදුමත් එක්ක සිරිපාදේ පේනවා. අනික ඔයාලා උදේ එනකොට මේ ප්ලේස් එකේ කවුරුත්ම ලොකු ජනගහනයක් නැහැ. කිසිම තදබදයක් කරදරයක් නැතුව ඔයාලට වන්දනාමාන කරන්න පුළුවන්. ඉතින් ඔයාලා අපි ආපු වෙලාව ඒ කියන්නේ උදේ 8ට විතර එනවා නම් ඔයාලට කිසිම කරදරයක් නැතුව ඔයාලා වන්දනාමාන කටයුතු කරගන්න පුළුවන් ඒ වෙලාවට. ඉතින් ඒ වෙලාවේ බුදුගේ නම් ඇරලා තිබ්බේ නැහැ. ඉතින් ඔයාලා ඒ වෙලාවට ඇවිල්ලා ටිකක් වෙලා හිටියාම බුදුගේ ඇරිනවා. මොකද ඒ ඇතුලේ තමයි එයාලා බුද්ධ ප්‍රතිමාව තැන්පත් කරලා තියෙන්නේ අපිට වන්දනාමාන කරන්න. ඉතින් ඔය තියෙන්නේ නෙල්ලිගල පන්සලේ බෝධිය. ඉතින් ඒකත් හදලා තියෙන්නේ රත්තරන් පාට ආලේප කරපු පාත්‍රයක් මැද. ඉතින් මේ තියෙන්නේ එතන තියෙන රත්තරන් පාට බුදු පිළිම ටික. ඉතින් මට හරියටම ගණන් කරන්න බෑ. ඉතින් මෙතන තියෙනවා රතු පාට ආධාරකයක එල්ලපු ටිකක් ලොකු සීනුවක්. ඉතින් එතන නෝට් කරලා තියෙන එක චීනෙන් හම්බෙච්ච පරිත්‍යාගයක් විදිහට. ඉතින් මේ තියෙන්නේ අර මං කලින් කිව්ව රත්තරන් පාට චෛත්‍ය. ඉතින් මේක හදලා තියෙන්නේ ඉන්දියාවේ සම්ප්‍රදායට විදිහට තමයි මට පේන්නේ. ඉතින් මේකේ සාංචි ස්තූපයට අයිති පොඩි හැඩයකුත් තියෙනවා. මොකද මං ඒ ගැන ටිකක් අහලා තියෙනවා. ඉතින් ඔයාලට පේනව නේද උදේට තියෙන්නේ මෙතෙන්ට මාරම ලස්සන එළියක්, ලොකු අවුවක් නැහැ. ඉතින් මේ තියෙන්නේ සුමන සමන් දේව මණ්ඩපය. ඉතින් පේනව නේද සුදු ඇත අපිට සුමන සමන් දෙවිය වැඩලා ඉන ගැඹීරත්වය. හරිම ලස්සනයි. ඉතින් මේ පිළිමය මෙතෙන්ට වැඩම ගුවනෙන් ඔයාලා දකින්න ඇති එක ටීවී එකෙත් දැම්මා. තව ගොඩාක් YouTube channels වල ගියා. ඉතින් ඒ වගේම මේ පිළිමය මුහුණලා තියෙන්නේ ශ්‍රීපාද ස්ථානයට. ඉතින් ඔයාලා මේ පිළිමය කෙලින් හිටගත්තාම ඔයාලට සිරිපාදේ ඈතින් දැක ගන්න පුළුවන්. ඒක ටිකක් ඇස්පෙනීම අඩුවෙන් නම් දැක ගන්න පොඩ්ඩක් අමාරුයි. මොකද ඒ කඩු සෑහෙන ප්‍රමාණයකින් වට වෙලා තියෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ වීකෙන්ඩ් එක ඉවර වුණේ. ඉතින් ඔය පේන්නේ ඔයාලට මේ සුමන සමන් දේව මණ්ඩපයට තියෙන view එක. ඉතින් ඔයාලා මගේ channel එකට කැමති නම් subscribe කරලා like කරලා ඔයාලගේ යාළුවන්ට share කරන්න.